අද දුෆිස් ලොක්ස් YouTube channel වල සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මම Blue Pulse එකේ ටැංකිය අප්ඩේට් වීඩියෝ එකක් ගෙනාවා. මේකෙදි ඔයාලා බලා ගන්න පුළුවන් මම Blue Pulse එකේ ටැංකියේ ඉඳපු සිලඩෝස්ලා හතර දෙනාම අස් කරා දැන් දවස් කීපයකට කලින්. ඒ මොකද කිව්වොතින් අපේ Blue Pulse එකට අපේ Blue Pulse එකට සිලඩෝස්ලා හතර දෙනාගෙන් ඇටැක් එකක් වෙලා එයාගේ වරල් වල ඩැමේජ් වුණා. ඒ හින්දා දිගටම තියන්න බෑනේ වරල් වල ඩැමේජ් කරන මාළුත් එක්ක. එතකොට අපේ Blue Pulse එක නා ස්ට්‍රෙස් වෙනවා. ඒ වගේම මාළුව හැදෙන්නෙත් නැතු යනවා ස්ට්‍රෙස් එක හින්දා. ඒ හින්දා මම දැන් Blue Pulse එක 100%ක්ම හදන්න පුළුවන් කියලා විශ්වාසවන්ත මාළු වගේක් ගේන්නයි යන්නේ. එහෙනම් අපි මාළු ටික ගෙනල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. හරියල්ලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම ටැංකියේ ග්ලාස් කවර් එක අස් කරගෙන ඉමු. ඔන්න හොඳම එහෙනම් අපේ මාළු 6 දෙනාම ඉන්නවා හොඳට. අපි දැන් මෙයාලව දාගෙන විනාඩි 45ක් විතර ඇක්ලිමේට් කරලා ටෙම්පරේචර් ඇක්ලිමේෂන් එකක් විතරයි කරන්නේ. ඩ්‍රිප් ඇක්ලිමේෂන් එකක් කරන්නේ නැහැ. ඇක්ලිමේට් කරගෙන බලමු මොකද්ද වෙන්නේ කියලා. A few moments later. හරියල්ලා ඔන්න මාළු සෙට් එක හරියට විනාඩි 45ක් ඇක්ලිමේට් කරගත්තා. ටැංකියේ උෂ්ණත්වයට හරියටම මාළු සෙට් එක හුරු වෙන්න. දැන් අපි මාළු එක්කිනා රිලීස් කරගෙන ඉමු. ඒ වගේම කියන්න ඕන කොහෙත්ම ටැංකියට අපි ගේන මාළු බෑග් එකේ වතුර දාන්න එපා. ඔයාලට ෂුවර් නැත්තම්. නොදාන එක වඩාත් හොඳයි. හැබැයි ෂුවර් නැත්තම් කොහෙත්ම දාන්න එපා. මම දැන් ඔය ගෙන ආපු ඇක්වේරියම් එකේ තිබ්බ ටැංකියේ වතුර ෂුවර් නැති හින්දා මම දාන්නේ නැහැ. හරියල්ලා අපි දැන් ග්ලාස් කවර් එක සෙට් කරගෙන ලයිට් එකක් දාගෙන බලමු කොහොමද කියලා. ලයිට් එක දැම්මම පලාතම එළියයි. දැන් අපි ටැංකිය ගෙන දාරවතින් ටැංකිය අඩි 3යි එකමාරයි එක උස ටැංකියක්නේ. එතකොට මේ වගේ ටැංකියක මේ සෙට් එක පොඩි කාලේ හදන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති පීනන්න හොඳ ඒරියා එකක් තියෙනවා, ස්විමින් ඒරියා එකක්. හැබැයි මේ ටින් ෆොයිල් බාබ් කියන මාළු වර්ගයේ අපේ Blue Pulse වලට වඩා ගොඩක් ලොකු වෙනවා. ඒ වගේම Blue Pulse වලට වඩා ඉක්මනට ලොකු වෙනවා. ඒ හින්දා මෙයාලව දිගටම හදන්න බෑ. මං Blue Pulse කමියුනිටි වලට හුරු කරන්න තමයි මෙයාලා එක්ක දැම්මේ. මොකද මෙයාලගෙන් Blue Pulse එකට කිසිම කරදරයක් නෑ. ඔයාලට පේනවා ඇතිනේ. මම මුලින්ම දැම්මෙත් normal tin foil බාබ් එකේ නෑ. එයා තමයි ටැංකියේ මුලින්ම දැම්මේ Blue Pulse දාන්න කලින්. එයාගෙන් කිසිම කරදරයක් වුණේ නෑ. දැන් ඔයාලට මෙතනදී පේනවා ඇති අපේ සිලඩෝලස්ලා ඩැමේජ් කරපු වරල තාම හැමම තියෙනවා ටිකක්. ඒ ඩැමේජ් එක නම් තව ටික දවසකින් හරියයි. දැන් එහෙනම් මේ වීඩියෝ එක ගැන ඔච්චර තමයි ඔයාලට කියන්න තියෙන්නේ.